හායි කට්ටිය ඉතින් ඔන්න කාලෙකින් ආව වීඩියෝ එකක් අරන් කොහොමද මේ වගේ සුපිරි එන්ට්‍රි එකක් ගත්තේ කියලා ඔයාලට පෙන්නලා දෙන්න. මං කිව්වනේ මං ගෝල්ඩ් මාකට් එකේ ට්‍රේඩ් කරද්දි බොහොම සරල විදියට තමයි ඇනලයිස් කරන්නේ. මේකේ ICT දාගෙන එහෙම ලොකුවට දඟලන්න දෙයක් නැහැ. හැබැයි මේ නිව්යෝර්ක් කිල් සෝන් එකේ තියෙන්නේ. ඒවත් බැලුවා නැත්තේ නෑ. හැබැයි මං ගෝල්ඩ් වල ප්‍රධාන වශයෙන්ම ඇනලයිස් කරන්නේ MSNR වලින්. හරිද? ඒක මම මුලින්ම කියලා තියෙන්නේ අලුතෙන් වීඩියෝ බලන්න ආපු කට්ටියට පොඩ්ඩක් දැනුවත් වෙන්න තමයි ඒක කිව්වේ. මම ගෝල්ඩ් මාකට් එකේ වැඩිපුරම ඇනලයිස් කරන්නේ MSNR වලින්. මම ගෝල්ඩ් මාකට් එකේ වනේ YouTube ගේන්නේ. අනිත් chart වල ඒවා මම එහෙම YouTube දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉස්සරහට ගේන්න අදහසක් තියෙනවා මේ ලෙඩ වෙච්ච කතන්දරත් එක්ක. මේ වැඩි කම්පියුටර් එක ගාව ඉන්නේ නැහැ. ට්‍රේඩ් එකක් දැම්මා පැත්තකට උනා. එහෙම තමයි ඉන්නේ මේ දවස් ටිකේ. මම මුලින්ම පෙන්නන්නම් මම මේක ඇනලයිස් කරපු වෙලාවේ ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් මේ තියෙන්නේ. මම ඒක ඇනලයිස් කරපු වෙලාවේ ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. මෙතන තමයි එන්ට්‍රිය තියෙන්නේ 2025 10:15 XAUUSD 5 minute chart එකේ මේ මගේ watermark එකක් තියෙනවා. මේ තියෙන්නේ මම එන්ට්‍රිය ගත්ත වෙලාවේ ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. මේ තියෙන්නේ අර අපි ගත්ත එන්ට්‍රි එක. ඉතින් ඔයාලට පේනවා එක කැන්ඩල් එකෙන් all TP done වෙන්නම මාකට් එක ගියා. ඉතින් සුපිරි ට්‍රේඩ් එකක්. මම මේ සතියේ ගත්ත හොඳම ට්‍රේඩ් එකක් මෙන්න මේක. මේක ගත්තේ බොහොම සරල විදියට. මං ගියා 1 hour chart එකට. මං අර මුලින් කිව්ව දේවල් කරලා තියෙන්නේ කොහොමත් ඩේලි ඉඳන් ඇනලයිස් කරලා ඒ ටික කොහොමත් කරලා තියෙන්නේ. 1 hour chart එකට එද්දි මට මාකට් එක මොන පැත්තටද යන්නේ කියලා අදහසක් තිබ්බා. මං කලින් වීඩියෝ වල ඒවා කියලා තියෙනවා. ඔයාලා ගිහින් බලන්න කොහොමද මාකට් එක මුලක ඉඳන් ඇනලයිස් කරන්න කියන එක. ඊට පස්සේ මෙතන බලපු ගමන් මෙතන නම් මේ රිස්කි. හරිද? ඇත්තම කතාව මෙතන එන්ට්‍රි එක ගත්තේ රිස්කි. හැබැයි මේක ප්‍රොෆිට් වුණාට මේක රිස්කි එන්ට්‍රි එක. මොකද MSNR වල තියෙන ලෝම කන්ෆර්මේෂන් එකකින් තමයි මේ මෙතන එන්ට්‍රි එක ගත්තේ. මෙතන ලික්විඩිටි මෙතන මේ ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි තියෙනවා. MSNR වලින් බලද්දි මේ යටටත් ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි හැදිලා තිබ්බා. හරිද? ඔන්න ওই දෙකම මෙතනදී කැපෙනවා. අන්න ඒ ලයින් දෙකම මෙතනදී කැපෙද්දි මට තේරුණා මේ යන්නේ මේ උඩ තියෙන හයි එක ගලවන්න කියලා. මට මෙතනටම ටාගට් තියාගන්න තිබ්බා. හැබැයි ඉතින් එච්චර අවශ්‍යතාවයක් නැහැ. Tamanට අදාළ ප්‍රොෆිට් එක ආවට පස්සේ මාකට් එකකින් අයින් වෙන එක තමයි හොඳ ට්‍රේඩර් කෙනෙක්ගේ විදිය. නැත්තම් මේ හෝල්ඩ් කරගෙන එහෙම දඟලන්නේ නෑ. අදාළ ප්‍රොෆිට් එක ආවා මාකට් එකකින් අයින් වුණා. ඒ විදියට තමයි හොඳ ට්‍රේඩර් කෙනෙක් වැඩ කරන්නේ. ඒක නිසා මං පොඩි මේ ටාගට් එකක් තමයි තියාගත්තේ. මෙතනින් මේක අඳුරගත්තා. හරිද? ඕක අඳුරගෙන 50 මිනිත් ගියා. 50 මිනිත් ගියාට පස්සේ 50 මිනිත් වලත් බලන්න මේ කැන්ඩල් හැදිලා තියෙන විදිය. වික්ස් ගහලා මාකට් එක බයි වෙන්න තමයි හදන්නේ කියලා අපිට අඳුර ගන්න පුළුවන් මේ කැන්ඩල් හැදිච්ච විදියෙම. ඊට පස්සේ 1 මිනිත් වලට ගියා. 1 මිනිත් වල අර විදියටම මෙතන ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි හැදුවා 1 මිනිත් වල. හරිද? ඔන්න ඔය විදියට 1 මිනිත් වලත් ලික්විඩිටි හැදුවා. ඊට පස්සේ 1 මිනිත් ට්‍රෙන්ඩ් ලයින් අර ඒ ට්‍රෙන්ඩ් ලයින් එකේ තියෙන ලික්විඩිටි ටික අරගෙන අර අපේ 1 hour key level එකේ මාකට් එක ටැප් වෙනවා. අන්න එතකොටම මං එන්ට්‍රි එක ගන්නවා SL එක. මෙන්න මේ වගේ චූටි SL එකක් තියාගත්තා. මෙන්න මෙතන තියෙන විග් එකට 0.5ක් වගේ චූටි SL එකක් තමයි තියෙන්නේ. හරිද? ඉතින් TP මන් තියාගත්තේ මෙන්න මේ හයි එකට. මෙන්න මේ වික් එකේ හයි එකට පිප් 72ක් මේ TP තියෙනවා. ඉතින් මේක 1 මිනිත් වල කැන්ඩල් දෙකයි 5 මිනිත් වල එක කැන්ඩල් එකයි all TP done. මේ වගේ හොඳ මේක දැන් ක්‍රිප්ටෝ වලදී මෙතන 100ට ගාණක් වලින් බලන නිසා චූටි ප්‍රොෆිට් එකක් වගේ පේන්නේ. හැබැයි forex වල අපි මෙතන ගහන lot size එකත් එක්ක ලොකු ප්‍රොෆිට් එකක් මේ ට්‍රේඩ් එකේ තියෙනවා. ඉතින් ගොඩක් දැඟලුවේ නෑ. එහෙම නෑ. සරල විදියට ඇනලයිස් කරලා ඊටමත් ලේසියෙන් ගත්ත එන්ට්‍රි එකක් තමයි මේක. ආයේ මම මේ සතියේ ගත්ත හොඳම ට්‍රේඩ් එක කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඔච්චරයි. මේකේ මහ ලොකු දෙයක් නෑ. මම ඔයාලට කියන්නේ මෙච්චරයි. ට්‍රේඩ් කරනව නම් නවත්තන්න එපා. දිගටම ට්‍රේඩ් කරන්න. මාකට් එක හොඳට හුරු වෙනකන් අවුරුදු 2-3ක් විතර ඇනලයිස් කරන්න. ඔයා ඇනලයිස් කරන්න මාකට් එක නිකන් ඔයාගේ ඇඟටම සෙට් වෙනවා. එතකොට ලොකුවට දඟල ඕඩර් බ්ලොක් මාක් කර ඔහොම නටන්න දෙයක් නැහැ. දැන් අර මුල් කාලේ ওই කට්ට කන්න වෙනවා. පස්සේ ඉතින් ලේසි. දැන්
මම මේ කියන්නේ ගෝල්ඩ් මාකට් එකට. දැන් අනිත් ඒවායි මං දැන් යූරෝ GBP ඊට පස්සේ බිට්කොයින් ඔය ක්‍රිප්ටෝ කොයින් වල ඇනලයිස් කරද්දී මේ වගේ ට්‍රෙන්ඩ් ලයින් ඇඳ ට්‍රේඩ් කරන්නේත් නෑ. හරිද? එතකොට මං ICT SK SMC ඇඩ්වාන්ස් වගේ මෙතඩ් පාවිච්චි කරනවා. MSNR වලින් මං ඇනලයිස් කරන්නේ ගෝල්ඩ් මාකට් එක විතරයි. මේ XAU USD විතරයි. මොකද මං MSNR වලට ගොඩක් පුරුදු වෙලා. ඒ කියන්නේ මට මේ ගොඩක් හුරුයි ගෝල්ඩ් මාකට් එකේ MSNR. ඒක නිසා මම මේකේ බය නැතුව MSNR වලින් ඇනලයිස් කරනවා. දැන් බිට්කොයින් වලත් MSNR වලින් ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ දෙක ෂුවර් පුළුවන්. ඉතින් අනිත් ඒවාත් පුළුවන්. හැබැයි ඒවයි MSNR වලට වැඩිය මේ අනිත් මෙතඩ් වැඩ කරනවා. දැන් ගෝල්ඩ් මාකට් එකේ එහෙම නෙමෙයි. මේක හැමතිස්සෙම වගේ බයි වෙනවා. මම මේ කියන්නේ මේ සෙල් කැන්ඩල් දෙක තුන හැදෙන එක නෙමෙයි. මේක මේන්ලි ගත්තම බයි වෙන එක වෙන්නේ. ඒකයි ඒකේ MSNR හොඳට වැඩ කරන්නේ. බිට්කොයින් වලත් වැඩ කරනවා. සමහර තැන්වල වැඩ කරන්නේ අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඔයාට MSNR හොඳට හුරු වුණාට පස්සේ දැන් ඔයාලා මම මේ මෙතන ලයින් දෙකක් හැපුණා කියලා එන්ට්‍රි එක ගත්තා කියලා ඔයාලා ගන්න යන්න එපා හුරු වෙන්නේ නැතුව. හරිද? දිගටම මගේ මම දාපු වීඩියෝස් ටික බලලා පොඩ්ඩක් හුරු වෙලා දිගට ඇනලයිස් කරලා මාස 6කින් වගේ පස්සේ මේ වගේ එන්ට්‍රි ගන්න නැතුව ට්‍රේන් ලයින් දෙකක් කැපිච්ච බලියට එන්ට්‍රි ගත්තොත් ඔයා අනිවාර්යෙන් ලොස්ට් වෙනවා. මෙතන තව කන්ෆර්මේෂන් ගොඩක් තියෙනවා එක එක විදියට. අර ඒ ඔක්කොම බලලා තමයි එන්ට්‍රි ගත්තේ. දැන් මෙතනදී ප්‍රධානම එක මම MSNR ගැන වීඩියෝ දා. මෙතන තියෙන ප්‍රධානම කන්ෆර්මේෂන් එක තමයි මෙතන මේ හැදිච්ච ලික්විඩිටි ගත්ත MSNR කී ලෙවල් එක. මේ හොඳ කී ලෙවල් එකක් MSNR වල. මේ වගේ හැදෙද්දී අර 1 minute වල වගේ ওই ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් එකකින් එහෙමත් නැත්නම් කැන්ඩල් බ්‍රේක් අවුට් මේ මරබෝසු කැන්ඩල් එකක් රිවර්ස් වෙද්දී ඒ වගේ තැන්වලදී අපිට එන්ට්‍රි ගන්න පුළුවන් මේ වගේ හැදිලා මාකට් එකේ යද්දි. ඉතින් ඔයාලත් හොඳට මාකට් එකේ මේවා ප්‍රැක්ටිස් කරන්න ඕන. දැන් මම MSNR ගැන ගොඩක් වීඩියෝ දාලා තියෙනවා මම එන්ට්‍රි ගත්තේ කොහමද කියලා. ගොඩක් කියන්නේ වීඩියෝ 3-4ක් ඇත්තේ. මේ ඒ ටිකේ කියලා දීලා තියෙනවා. ඒ ඔක්කොම ඔයාලා බලලා මේ ඔයාලා දිගටම ඇනලයිස් කරන්න. එතකොට හුරු වෙනව නිකම්ම. අර එක්ස්පීරියන්ස් එක තමයි වැදගත්. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මම ඉස්සරහට ගේන්නම් හොඳ වීඩියෝ එකක් මෙතඩ් එකක් ගැන විස්තර කරලා. එහෙනම් එතකන් හැමෝටම ජය වේවා.